කොහොමද ඉතින් ගොඩ කාලෙකින් වීඩියෝ එකක් කරන්න බැරුණා. ඉතින් මම අද ඔයාලට පෙන්වන්න යන්නේ කටාර ලයිෆ් එකේ මම ජීවත් වෙන ෆ්ලැට් එකයි. ඉතින් අලුතෙන්ම කටාරකට ආපු අයට එහෙම නැත්තම් විදාසේ බෙඩ් ප්ලේස් එකක් ගන්න කොහොමද කියන එක ගැන තමයි මම පෙන්වන්නේ. අපි පොඩ්ඩක් අපි ගිහලා බලමු අපේ ෆ්ලැට් එකේ කොහොමද මේ කචලා ෆ්ලැට් එකේ හැටි. එනවත් එක්ක. Come guys. No guys, only කියලා ඉන්නේ. අපි මේකට එන්ට්‍රස් එකේ ඉඳලාම ගමු. බරයි. එනේ එන්ට්‍රස් එකේ ඉඳලා ගමු. හරි? Wait, you stay here. I will come, okay? Wait, this is my plan. මේ වගේ ඉතින් රෙදි වෙන්න දෙකක් දාගත්තාම සම්පූර්ණ ඉඳම ඉවරයි. එහෙම තමයි ඉතින් මොනවා කරන්නේ? බැටරස් එක්ක ඉන්නවනම් ඒක තමයි ඉන්නේ. එතකොට මෙතන කම් මාරුතෝ. This is the room number 1. මේක partial room එක. මේකේ bathroom එකත් එක තමයි තියෙන්නේ. මේක 1400 දිලා තියෙන්නේ. We cannot talk about that guy talking this the wife and we'll go this side. There is 2 room. One room and one room with hello chai will go no problem. Yeah, okay. This is the master bedroom. We cannot open that one. ඒක 2000 කට ඉඳලා තියෙන්නේ. ඒකේ bathroom එකකුත් තියෙනවා. ඒක ගත්ත කරා මොකද කරලා තියෙන්නේ? He make a bed place inside. මේක ගත්ත කෙනා ඇත්තටම පස් දෙනෙක් තමයි මේකට දාලා තියෙන්නේ. And this is the bathroom. ඇත්තටම 2000 අපිට washing machine එකක් තියෙනවා. මේ washing machine එක වැඩ කරන්නේ කොමාරකට වැඩ කරනවා. මේකේ මොකක්ද දාන්න මොකක්ද දාගන්න පුළුවන්. මේක තමයි අනිත් කාමරේ. ඒකත් 1500 ඒවා පාර්ටිෂන් නෙවෙයි. මේක තමයි මගේ කාමරේ. ඔව් දෙයිනේ කියලා පොඩි කෑල්ලක් ගත්තා. ඉතින් මේ টয়ලට් එක වගේ කෑල්ලට 750ක් තමයි වෙන්නේ. ඔව් රියාල් දැන් 850යි. කුඹල් ටොක් වල 750ක් ගන්න. එතකොට මේක තමයි කිචන් එක. කිචන් එක යාලා දීලා තිනවා මෙන්න එකක්. ඒක ගෑස් එක දෙනවා. dustbin ටික ඔක්කොම every once a week 2 times. Okay? Once a week 2 times they will kill. ඔක තමයි කියන්නේ. ඉතින් ෆ්ලැට් එකක් ගන්නවා නම් මේ සම්පූර්ණ ෆ්ලැට් එකම ගන්න පුළුවන්. රියල් 5000ක් 5500ක් වගේ තමයි වෙන්නේ. ඉතින් චෙක් කරන ඉතින් සම්පූර්ණ ෆ්ලැට් එකක් ගන්නවා නම් අමතර ආදායමක් විදිහට ෆ්ලැට් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් චෙක් 13ක් ඕනේ. වාර කරන්ට් account එකක් ඕනේ. ඩිපොසිට් එකක් තියලා තමයි චෙක් 13ක් ඩිපොසිට් තියලා තමයි ෆ්ලැට් එකක් ගන්න ඕනේ. දැන් ඉතින් මම බෙඩ් ප්ලේස් එකක් කරා. සතුටින් ඉන්න. Ella, thank you very much. Gilen ng adre. Satara. Erang මෙතන අතුලේ නම් කනමති නා කාමරේට ගිහලා බලන්න මේක පාර්ටිෂන් එකක්. මේක බාත්රූම් එකක් එක දිලා තියෙන්නේ. ඉතින් මේක ඇත්තටම මේක කපල් එකකට නම් නියමයි. මේක 1500. 1500 දීලා තියෙන්නේ. බලන්නකො වටිනා. මේකේ බාත්රූම් එකකුත් තියෙනවා. මේක නම් ඇත්තටම ඉඳ තියෙනවා. Right? I don't need to take the 2-part bathroom video. Okay? Make das fancy. I think may tambah kada pilih ka kapal ka inoan. Inat pula make single electric tama ini. Okay. Thank you very much. Jangan tapi hame ugilin na. Jayo. අපි පොඩ්ඩක් ගෙන ගස්රුටි කියලා බලමු මේ කොහොමද තත්ත්වය කියලා කාමරේ එක බෙඩ් ප්ලේස් එකක් ගන්නවා නම් කී කොහොමද ගන්න මිනිහා මෙතන කියලා ගිහිල්ලා ඉන්න දෙනවා. අන්නතර මේ නදුලක් දාලා කවර ඩිසයින් එකක් ගන්න. කවුරුද නෑ. ඒක තුනක් දාගෙන ඉතින් මේ කාමරේ ගත්තට පස්සේ ඉතින් ඔයාලට පුළුවන් ඒක තුනක්ද හතරක්ද දාගෙන ඉන්න පුළුවන්. මේ කාමරේටම 1800ක් තමයි කිව්වේ. මේ ටික දැන් 1800ක් ඉන්නේ.
එක්කෙනෙක් මම හිතන්නේ 600 දීලා තුන් දෙනෙක් මේක ඉන්නවා. ඒ තුන් දෙනාට මේක බාත්රූම් එකක් තමයි තියෙන්නේ. ඔය තමයි ඉතින් මන්ද පෙරේතගේ ජීවිතේ. කට්. ඉතින් ඇත්තටම මේක තමා මැද පෙරදිග ජීවිතය. ඉතින් මේ ෆ්ලැට් එකේ තමයි ජීවත් වෙන්නේ. ඉතින් අඩුම මේකේ 4 වෙනි තට්ටුවේ තමයි මං ඉන්නේ. ඉතින් ඔයාලා ෆ්ලැට් එකක් එහෙම නැත්නම් බෙඩ් ප්ලේස් එකක් ගන්නව නම් පඩියට හරියන විදියට තමයි ගන්න ඕනේ. ඉතින් රියල් 2000ක් හම්බෙන කෙනෙකුට රියල් 500ක බෙඩ් ප්ලේස් එකක් වගේ ගන්න පුළුවන් නම් හොඳයි. ඉතින් ඔක තමයි කියන්න තියෙන දවසේ. ඉතින් පඩියට හරියන දරා ගන්න පුළුවන් රූම් එකක් ගන්න. ඉතින් තනියම ඉන්න අයට එහෙමයි. මොනවලත් අපි ගිහින් එන්න තව වීඩියෝ එකක් අරන් එන්න. ඒ වීඩියෝ එක හම්බ වෙනකම් ජය වේවා.